ඔන්න අද මට විශේෂ දවසක්. මොකක්ද කියලා දන්නවද? මේ වගේ ලස්සන පින්වන්ත සිරියවන්ත හුරුබුහුටි ගෑනු ළමෙක් ඉපදුනේ අද වගේ දවසක තමයි. අද මගේ බර්ත්ඩේ එක. අද මම හිතන් හිටියේ මුළු දවසම නිදා ගන්නවා වැඩට එන්නේ නැහැ කියලා. කොහෙද ඉතින්? අපේ හම්මහත්තයා ආවිතරයි කිව්වා. මේ ඔය විකාර වැඩ නැහැ. අර සැලොන් එක වහලා දාලා තියන්න පුළුවන් නේ. කරුණාකරලා වැඩේනවා. මොනා කරන්නද? ආවා ඉතින්. මං හිතන් හිටියේ ඉතින් හොඳට සැපට ඉන්නත් දානවා. මාව අද එළියට එක්කන් ගිහලා කන්න අරන් දෙයි. ඔක්කොම කියලා මං ෆන් එකේ හිටියා. ෆන් එක නැහැ. කමන්නේ ඉතින් දුකක් නැහැ. අපි සැලේ දෙයි කියලා. නෑනේ. ඔක්කොම හරි කියලා හිත හදාගෙන ඉඳලා හොඳට නිදාන් ඉන්නකොට තමයි ආයේ කතාව කිව්වේ. දුක නැද්ද? මම වෙන කෙනෙක්ගේ සැලොන් එක වැඩ කරා නම් අද මම මේ වගේ දුකක් අත්විඳීද? නෑනේ. කමන්නේ. ඔයාලට මතකද මං කිව්වා අර මම පෝට් සිටි යනවා කොළඹ ගිහලා පෝට් සිටි ගියා ෆොටෝ ෂූට් එකකට කියලා. ඒ ෂූට් එකට කරේ මගේ බර්ත්ඩේ ෂූට් එක. දැන් අපි බලමු මේ ෆොටෝස් ටික. බයි බයි.